අයිබෝවන් පසුගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ ටිකක් කනස්සල්ලට හේතු වෙන සිදුවීම් මාලාව. ඔව්. පැය 72ක් වගේ බොහොම කෙටි කාලයක් ඇතුළත නේද? හරියටම. රටේ ප්‍රධාන ආයතන 4ක් එචන විවිධ ක්ෂේත්‍රවල සයිබර් ප්‍රහාරවලට ලක්ුණා කියන කතාව තමයි පැතිරුණේ. පොදු ප්‍රවාහනය අධ්‍යාපනය ඔව්. අධ්‍යාපනයේ වගේම ගෝලීය මට්ටමේ ලොකු කර්මාන්තයක්කුත් මේකට අහුවෙලා. ඉතින් අපිට ලැබිලා තියෙන ශ්‍රී ලංකාවේ දවන්ත දත්ත කඩකිරීම කියන වාර්තාවේ උපුටා ගැනීම පාවිච්චි කරලා ඇත්තකම මොකද්ද මේ වුනේ මේකේ තේරුම මොකද්ද මොනවද මේකේ ප්‍රතිවිපාක වෙන්න පුළුවන් කියලා අපි අද ටිකක් හොයලා බලමු. හොඳයි අපි මේක ටිකක් විග්‍රහ කරමු. මේ සිදුවීම් මාලාවේ අලුත් මේකින් පටන් ගමුද. ජූනි 22 වෙනිදා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සිදුවීමක් ගැන ආරංචි වුණා. ඔව්. ප්‍රහාරකයන් කියලා තියෙන විදිහට එයාලා අභ්‍යන්තර පද්ධතිවලට රහස්‍ය දත්තවලට හිම ඇතුල් වෙලා. දැන් මේක නිල වශයෙන් තහවුරු කරලා නෑ තාම. සටහන් මේ වගේ දේවල් අවුල් කළොත් එතකොට සේරම නවතිනවා. ඔව්. භෞතික බාධාව සහ ආරක්ෂක අවදානම හිතනවට වඩා ගොඩක් වැඩි. ඉතින් අර වාර්තාවේ ඉඟි කරන විදියට මේක නිකම් දත්ත ටිකක් හොරකම් කළාට වඩා එහාගේ දෙයක් වෙන්නත් බැරි නෑ. භයානකයි. ඊට දවසකට කලින් ජූනි 21 එතකොට ඉලක්කය අධ්‍යාපන ක්ෂේත්‍රය. සසෙක්ස් විද්‍යාල ජාලය. ඒ කියන්නේ ලංකාවේ ප්‍රධාන පෞද්ගලික ඉස්කෝල ජාලයක්. ඔව් ඒකත් ලොකු තැනක්. එතනත් චෝදනාව සමානයි. සිසුන්, දෙමාපියන්, ගුරුවරු මෙයාගේ පෞද්ගලික දත්ත දහස් ගණනක් අනතුරේ කියන එක. අද කාලේ හැමදේම ඩිජිටල්නේ. ඉතින් මේ වගේ දෙයක් වුණාම මේ පද්ධති ගැන තියෙන විශ්වාසය අනිවාර්යෙන්ම paludu වෙනවා. ඒක ලොකු පහරක්. එතනින් නතර වෙන්නෙත් නෑ ජූනි 20 වෙනිදා. තවත් ප්‍රධාන අධ්‍යාපන තැනක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල. මෙතනින් තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. එතනත් ප්‍රහාරයකට ලක් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙතනදී නිකන් ශිෂ්‍ය වාර්තා කාර්ය මණ්ඩල විස්තර විතරක් නෙමෙයි අර පර්යේෂණ දත්ත වගේ දේවල් රහස්‍ය ඊමේල් පවා පිට ගියාද කියන සැකේ තියෙනවා. ඔව් අපි මේක පුළුල් චිත්‍රයට සම්බන්ධ කළොත් බලන්න අධ්‍යාපන ආයතන දෙකක් එක ළඟ විශ්වවිද්‍යාලය කියන්නේ සයිබර් අපරාධ කරවන්න හරිම වටිනා ඉලක්ක. එයි ඒ කියන්නේ ශිෂ්‍ය දත්ත කියන්නේ එක දෙයක්. නමුතර කිව්වා වගේ පර්යේෂණ ප්‍රතිඵල අලුත් සොයා ගැනීම බුද්ධිමය දේපල මේවා අතිශය වටිනා තොරතුරු. වාර්තාවෙත් ඒක අවධාරණය කරනවා මේවා තරංගකාරී රටකට එහෙම නැත්නම් වෙනත් කණ්ඩායම් වලට ගොඩක් වටිනවා. තේරෙනවා. ඒ ජූනි 20 වෙනිදාම මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අමතරව රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙන තවත් තැනක් ඉලක්ක වෙලා MAS Holdings. ආව්. ඇංගලම් ක්ෂේත්‍රයේ දවන්තෙක් ගෝලීය මට්ටමේ. එතකොට එතන චෝදනාව ඇත්තනම් අවදානම මොන වගේද? ඒ කියන්නේ ව්‍යාපාරික පැත්තෙන්. MS වගේ තැනකදී අවධානම ඊටාම බරපතලයි. වාර්තාව කියන විදිහට තරංගකාරී වෙළඳ රහස්. හිතන්නකෝ අලුත් ඩිසයින්ස්, නිෂ්පාදන ක්‍රමවේද ඒව එළියට යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සේවක දත්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. සේවා දායකයන්ගේ තොරතුරු අර මුළු සැපයුම් දායමේම. ඒ වගේ සංවේදී විස්තර වැරදි අතකට ගියොත් ව්‍යාපාරයට වගේම කීර්තිනාමයටත් ලොකු හානියක්. අනිවාර්යයෙන්ම. එතකොට මේ ප්‍රහාර මාලාව පිටිපස්සේ ඉන්නේ කවුරු වෙන්න පුරවන්ද? මේ වගේ එකිනෙකට වෙනස් ඒත් වේදගත් තැන් 4කට එක දිගට පහර දෙන්න තරම් හැකියාවක් සංවිධානයක් තියෙන කාටද? වාර්තාවේ මොනවද ගැන කියන්නේ? මේකෙන් වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි තාම කවුරුත් වගකීම අරගෙන නැහැ. ඒක විශේෂයි. එහෙමද? ඔව්. ඒත් වාර්තාවේ විශ්ලේෂණය අනුව මේ ප්‍රහාරවල තියෙන සම්බන්ධීකරණය අර ඉලක්ක තෝරගෙන තියෙන විදිහ මේක නිකන් අහම්බෙන් වුණ දෙයක් නම් වෙන්න බෑ. වෙන්න පුළුවන්. අර දත්ත අල්ලගෙන කප්පම් මිල්ලන. එහෙම නැත්නම් යම් දේශපාලන ආරමුණක් තියෙන කණ්ඩායමක්. හැබැයි කොහොමද ඇතුල් වෙන්නේ? මේ වගේ ලොකු තැන්වල ආරක්ෂාව තියෙන්න එපයි. ඒක තමයි පුදුමේ. වාර්තාව කියන විදිහට ගොඩක් වෙලාවට මේ වගේ ලොකු හානියක් පටන් ගන්නෙ හරිම සරල දෙයකින්. ෆිෂින් ඊමේල් එකක් ක්ලික් කරන එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂක යාවත්කාලීනයක් පැච් එකක් දාන්න පරක්කු වුණ සර්වර් එකකින් වෙන්න පුළුවන්. ඒත් ඇතුල් වුණාට පස්සේ හානිය පැතිරෙන වේගය නම් හිතා ගන්න බෑ. ඉතින් මේ හැම දෙයකින්ම කියවෙන්නේ මොකක්ද? මේ සිදුවීම් 4ම එකට ගත්තම පේන්නේ ලංකාවේ ඩිජිටල් ආරක්ෂාව ගැන අපි හිතනවට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලාද? මේක ක්‍රමානුකූල වැඩක් වගේ. හරියටම.
මේකෙන් පැහැදිලිවම පේනවා සයිබර් ආරක්ෂාව කියන එක දැන් නිකන් IT ඩිපාර්ට්මන්ට් එකට විතරක් අයිති දෙයක් නෙමෙයි කියලා. ඔව්. ආහාර පොඩි මේසලාඹෝ වැඩ කරේන යනි සෑහෙන කාලෙකින් ඉතින් මං YouTube එකකින් වීඩියෝ එකක් බලලා අර ඒක අද උදේම අමාරුවෙන් හදාගත්තා. වාර්තාවේ බොහොම තදින් කියන දෙයක් තමයි සමාගම් අධ්‍යාපන ආයතන රජය මේ හැමෝම තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ගැන මීට වඩා ගොඩක් හිතන්න ඕන කියන එක. සමහර විට මේ සිදුවීම් අර කියන වගේ හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය ආයෝජනය කරන්න. ඔව් ඊකට තල්ලුවක් වෙන්න පුළුවන්. වාර්තාවේ තදින්ම කියනවා සයිබර් ආරක්ෂාව කියන්නේ දැන් ජාතික ආරක්ෂාවේම කොටසක් කියලා. ඒක වෙන් කරන්න බෑ. ඒකනම් පැහැදිලි. මේ වගේ ප්‍රධාන ආයතන ඉලක්ක වෙනකොට ඒකේ බලපෑම මුළු රටටම දැනෙනවා. අවසාන වශයෙන් මේ වාර්තාවේ කරුණු මතම පදනම් වෙලා පොඩි දෙයක් හිතන්න ඉතුරු කරන්නම්. වාර්තාවේ තියෙන ප්‍රධාන අදහසක්. සයිබර් ආරක්ෂාව තවදුරටත් විකල්පයක් නෙවෙයි ඒක ජාතික ආරක්ෂාවමයි කියලා. අපි දැක්කා මේ ප්‍රහාරවල ක්‍රමානුකූල ස්වභාවයක් තියෙනවා කියලා. එහෙමනම් මේ අපි කතා කරපු ක්ෂේත්‍ර 4ට අමතරව මේ වාර්තාවල කෙලින්ම සඳහන් නොවුනත් හිතන්න තවත් මොනවට අත්‍යවශ්‍ය සේවා තියෙනවද? සමහර විට මූල්‍ය ක්ෂේත්‍රය, සෞඛ්‍ය, බලශක්තිය. මේ වගේ තැන් මේ හා සමාන සමහර විට මීටත් වඩා දරුණු හැබැයි තාම එළියට ඇවිල්ලා නැති සැඟවුණු අවදානමකට ලක් වෙලා තියෙන්න බැරිද? ඒ ගැනත් අපි හිතන්න ඕන. ඒක ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නයක්. ගොඩක් දේවල් ගැන හිතන්න ඉඩ තියලා අදට අපේ මේ විමසුම මෙතනින් අවසන් කරනවා. ස්තුතියි.